Photoshop open කරාම අපිට මෙන්න මේ වගේ error message එකක් එන්න පුළුවන්. හැමෝටම එන්නේ නැහැ version එක අයටත් එක විදිහට එන්න පුළුවන්. මේ 5 days remain කියලා අපිට එනවා error එකක්. ඉතින් අපි ඒකට කරන්න ඕනේ මුලින්ම data off කරගන්න. ඔයාලා wifi තියෙනවා නම් wifi data connection එක තියෙනවා නම් ඒක off කරගන්න. laptop එකේ හරි computer එකේ. ඊට පස්සේ ඔයාලා යන්න Windows Defender firewall එකට. එහෙම නැත්නම් firewall එකට ගිහිල්ලා ඒකේ තියෙනවා inbound outbound කියලා අපි ඒකේ තමයි හදන්නේ settings. ඔයාලට මෙතන ඒක හොයාගන්න බැරි නම් සමහරක් අය search bar වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා මෙතන වැඩ කරන්නේ නැත්නම් ඔයාලා දකුණු පැත්තේ arrow එකක් click කරන්න තියෙනවා. එතන click කරලා අපි virus guard එකේ virus windows security එකේ තියෙනවා firewall and network protection ඒකේ තියෙනවා advanced setting. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මේකේ inbound rules කියන එකට අපිට ඉන්ටර්නෙට් අවශ්‍ය නැති software එක දෙනවා. ඒ කියන්නේ අපිට දැනට මේ ප්‍රශ්නේ තියෙන්නේ Adobe ලගේ. ඒ නිසා අපි කරන්නේ Adobe අපිට ගැටලුව පැන නැගිලා තියෙන Adobe software එකේ location එක මෙතනට දීලා අපි මේක පොඩි වංගුවක් ගන්න එකක් තමයි කරන්නේ. ඉතින් අපි location එක හොයාගමු. right click කරන්න open file location එතනටත් ගිහිල්ලා right click කරන්න open file location. ඊට පස්සේ එතන ඒ Photoshop එක right click කරලා copy path එක දීලා ඊට පස්සේ මෙන්න මෙතන inbound එකේ මේ location එකට ඒ copy කරගත්ත address එක දෙන්න. ඒක අනිවාර්යයෙන් Photoshop exe කියලා අවසානට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඒකේ තියෙන colon දෙක අයින් කරලා block the connection කියන tick එක දෙන්න. next කරන්න domain private public ඒ තුනම lock වෙනවා. ඊට පස්සේ ආපහු අපි ඒකට නමක් දී ගන්නවා. අමතක වෙන්නේ නැති එකක්. නන්න අපි Photoshop කියලා දුන්නා Adobe Photoshop කියලා. ඊට පස්සේ finish කරනවා. හරි ඊට පස්සේ අපි inbound එක හදාගත්තා. ඒ වගේම outbound rule එකත් අපි ඒ වගේම හදා ගන්නවා. අපි ඒකෙදි කරන්නේ අර කලින් දුන්නා වගේම rule එකක් add කරනවා. program all programs ඊට පස්සේ block connection ඊට පස්සේ domain private ඒ තුනම click tick එක දැම්මා. මෙතනින් කරගත්තා. ඔන්න යාළුවෝ ඔන්න වගේ ওই දෙකේම අපේ බලන්න පුළුවන්. අපි block කරපු දෙක ඔය උඩ කතරකින් රතු පාටින් පෙන්නනවා. ඊට පස්සේ අපි inbound rules outbound rules හදාගත්තට පස්සේ අපි internet on කරගන්නවා. මේක සමහරක් වෙලාවට internet on off කරන්න නැතුවත් වැඩ කරනවා. නමුත් අපි ඒක පහසුවට අපි on off කරගමු. දැන් මේක on කරගත්තා. අපි ඊට පස්සේ අපිට අවශ්‍ය software එක on කරලා බලමු වැඩ කරනවද කියලා. මෙහෙම click කරා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වැඩ කරනවද කියලා. මේ software එකට වැඩ කරනවා. ඉතින් මේ error message එක ආපහු අපිට ආවේ නැහැ. ඒ කියන්නේ අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි යාළුවනේ මේක කරන්නේ. මොන හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. අපි මේ ගැන ඉස්සරහට කතා කරමු.